මට අද ඔයාලට කියන්න හිතුණා මේ YouTube channels කරන හැම කෙනාම වෙනුවෙන් පුංචි කතාවක්. මම මේ අද ඔයාලට දාලා තියෙන්නේ මම මෙතෙක් කාලයක් හැදුව recipes වල photos ටිකක්. ඒ වගේම මේ ඔක්කොම දාලත් නැහැ, ඔක්කොම දාන්න බෑ. මම subscribers ලා 157ක් ඉන්න channel එකක් කරන්නේ. 157න් ගොඩක් පිරිසක් මට subscribe කරේ ඔය බුද්ධ ආගමේ දැම්ම post වලට. ඊට පස්සේ තමයි මම මේ channel එක මේ cooking වලට දාගත්තේ. සාමාන්‍යයෙන් මේ cooking channels කරන ගොඩක් පිරිස ඉන්නවා මම දන්න විදිහට subscribers ලා 1000ක්වත් නැති පිරිස් ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලා මේ දැකලා ඇති මගේ recipes වල සාමාන්‍ය 100 150 200 පැනපු views තියෙනවා. නමුත් හැබැයි කනගාටුට කාරණාව කියන්නේ මේ හැම කෙනාම බලන කෙනාගෙන් 200ක් බැලුවා කියලා හිතන්නකො 200න් අඩුම 10ක් 15ක් subscribe කරා කියලා මම හිතන්නේ මුදලක් වැය වෙනවා කියලා. මනුස්සකම කියන්නේ ඒකයි. කෙනෙකුට අතහිත දෙනවා කියන්නේ ඒකයි. බුදුබණ ඇත්තටම අහනවා. ගොඩාක් සෙනග ගිහිල්ලා මේ කත්නෝරු හාමුදුරන්ගේ එහෙම බණ අහනවා. නමුත් ඇත්තටම මිනිස්සු ඒක පිළිපදිනවද කියන එක තමයි කාරණාව තියෙන්නේ. බලන්න නිකන් මේ බලන වීඩියෝ එකක් හදන්න කෙනෙක් කොච්චර මේ වියදම් කරනවද කාලය ශ්‍රමය ධනය. ඉතින් එහෙම පොඩ්ඩක් හිතන්න මිනිස්සු ගැන. මේ මට විතරක් නෙමෙයි මේ YouTube channel කරන හැම කෙනාම මොනවා හරි කරලා නැගිටින්නනේ බලන්න ඒ කට්ටියට උදව්වක් වෙන්න. මගේ channel එකේ දැන් ඔයාලා දෙයක් ගන්න තියෙනවා නම් විතරක් මාව subscribe කරන්න. නැත්තම් ප්‍රශ්නයක් නෑ. මේ මොනවාද මේ මිනිස්සුගේ ගන්න තියෙන කියලා අතහැරලා දාන්න. නොබලා ඉන්න. එතකොට මට හිත හදාගෙන මට channel එකේ මොකක් හරි වෙනසක් කරන්න පුළුවන් නෑ. මම මේ කරන දේ වැඩක් නෑ මිනිස්සුන්ට කියලා. හැබැයි views යනවා නම් 300 400 500 මේ මුල් කාලේ. එතකොට මට හිතෙනවා මිනිස්සු කැමතියි කියන එක. නමුත් කැමතියි කියන එකට සාධාරණයක් කරන්න ඔයාලගෙන් අඩුම 200ක් බලනකොට 10 දෙනෙක් subscribe නොකරනවා නම් හිතන්නකෝ ඒක හිතට දැනෙනව නේද? ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මගේ විතරක් නෙමෙයි හැම කෙනාගේම. ඔය YouTube channel කරන මේ videos කරන හැම කෙනාගේම බලනවා නම් වීඩියෝ එකක් එයාව subscribe කරලා යන්න. ඔයාලට මුදලක් වියදම් වෙන්නේ නැහැ subscribe කරා කියලා. අර බටන් එක ඔබන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක පුංචි ඉල්ලීමක් අහිංසක ඉල්ලීමක්. මොකද මේ වීඩියෝ එකක් කරන්න cooking recipe විතර නෙමෙයි හැම වීඩියෝ එකක්ම කරන්න මිනිස්සු ලොකු වෙහෙසක් දරනවා. ඒක capture කරගන්න, ඒකේ තියෙන videography එක ගන්න ඒක මාරම් මහන්සියක්. ඒ කියන්නේ සමහර කෙනෙක් උදේ උයන එක දවල් උයන එක දාන්නේ. නමුත් ඒක කැප්චර් කරගන්න ලොකු කට්ටක් කනවා යාලා. ඒ නිසා ඒ ගැන හිතලා ඔයාලට පුළුවන් නම් බලනවා නම් දිගටම යාව වටිනවයි කියලා හිතෙනවා නම් විතරක් යාව subscribe කරලා යන්න. subscribe කරාට ඔයාලට පව් නැහැ. ඔයාලා ඒ කරන්නේත් ලොකු අතහිත දීමක්.